ඔන්න ඉතින් අද වීඩියෝ එකත් YouTubers-ලාට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් අරන් ආවා. අද වීඩියෝ මම කතා කරන්න යන්නේ තමන්ගේ වීඩියෝ එකේ තමන්ගේ channel එකේ තියෙන වීඩියෝ එකේ කමෙන්ට් දාන තැන කමෙන්ට් සෙක්ෂන් එක ඕෆ් වුණොත් ඔන් කරගන්නේ කොහොමද කියන එක. ඉතින් අරෝනේ තමන්ගේ වීඩියෝ එකේ කමෙන්ට් දාන තැන ඕෆ් වෙන්න ක්‍රම දෙකක් තියෙනවා. මම මේ ක්‍රම දෙකට අදාළ වෙන විදියට කොහොමද මේ settings දෙක ඔන් කරගෙන තමන්ගේ වීඩියෝ කමෙන්ට් සෙක්ෂන් එක ඔන් කරගන්නේ කියලා ඔයාලට කියලා දෙන්නම්. ඉතින් අරෝනේ මෙහෙම දෙයක් ඔයාගේ වීඩියෝස් වලත් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් අද ගෙනා වීඩියෝ එක මුලින්ම අගටම බලන්න. එහෙමනම් අපි දැන් කතා කරමු කොහොමද පළවෙනි ක්‍රමයට අනුව තමන්ගේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එක ඕෆ් වෙලා තියෙන වීඩියෝ එකේ කමෙන්ට් දාන තැන ඔන් කරගන්න කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ මගේ වීඩියෝ එකේ කමෙන්ට් දාන තැන ඕෆ් වෙලා තියෙන්නේ. කමෙන්ට් turn off කියලා මෙතනින් පෙන්නනවා. මම දැන් මෙතනින් බැක් වෙන්නේ. බැක් වෙලා මෙතන ඔයාලට මේ setting එක හදාගන්න. ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් YT Studio application එක. YT Studio app එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයා දැන් මේ app එක open කරගන්න. YouTube channel එකක් කරන ඕන කෙනෙක් ළඟ මේ app එක බලා ගන්න පුළුවන්. මේ app එක open කරගත්තාට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඔයා දැන් මෙතන වම් පැත්ත උඩ 3 line එක click කරලා වම් පැත්තේ උඩින් තියෙන 3 line එක click කරලා මෙතනින් ඔයා යන්න videos වලට. videos වල ගියාට පස්සේ ඔයාගේ comment දාන තැන off වෙලා තියෙන වීඩියෝ එක තෝරගන්න ඕන. මම දැන් මෙතන උඩම තියෙන වීඩියෝ තෝරගන්නවා. තෝරාගත්තට පස්සේ මෙතන ඔයාලට details වගේ මෙතනින් පල්ලෙන් බලා ගන්න පුළුවන්. මෙතන උඩින් බලා ගන්න පුළුවන් ඔයාලට pencil එක icon එකක්. edit icon එකක් තියෙනවා. එතන click කරගන්න. එතන ක්ලික් කරගත්තාට පස්සේ මෙතනින් ටයිටල් එක වෙනස් කරන්න, ඩිස්ක්‍රිප්ෂන් එක වෙනස් කරන්න වගේ දේවල් මෙතනින් පෙන්නනවා. එතන උඩින් බේසික් ඉන්ෆෝ එකේ වා ඉන්නේ. බේසික් ඉන්ෆෝ එකට එහා පැත්තෙන් බලා ගන්න පුළුවන් ඇඩ්වාන්ස් සෙටින්ග්ස් කියලා. එතන ක්ලික් කරගන්න. එතන ක්ලික් කරන් ඔයාලා මෙතනින් පල්ලෙහාට ගියට බලා ගන්න පුළුවන්. කමෙන්ට්ස් කියලා තියෙන එක, එලෝ කමෙන්ට්ස් කියලා තියෙන එක ඕෆ් වෙලා තියෙන්නේ. ඉතින් අරෝනේ මේක ඔන් කරගෙන සේව් කරලා ලේසියෙන්ම ඔයාගේ වීඩියෝ එකේ කමෙන්ට් දාන තැන ඔන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මම දැන් මේ කමෙන්ට් සෙක්ෂන් එක ඔන් කරගන්නවා. ඔයාලට නිල පාටින් මේ විදිහට බලා ගන්න පුළුවන් ඔන් වුණා කියලා. ඊට පස්සේ උඩින් තියෙන save icon එක ක්ලික් කරලා ලේසියෙන්ම ඔයාගේ වීඩියෝ එකේ කමෙන්ට් දාන තැන ඔන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. save ක්ලික් කළා මම දැන් save කරගන්නවා. ඉතින් මේ විදිහටත් ඔයාගේ කමෙන්ට් සෙක්ෂන් එක ඔන් වුනේ නැත්නම් එහෙම ඔයාගේ යාළුවන්ට කමෙන්ට් දාන්න බැරි නම් එහෙම දෙවෙනි ක්‍රමයට අනුව තමයි ඔයාගේ setting එක හදාගන්නේ. මම දැන් ඒකත් මෙතනින් මේ කියලා දෙන්නම්. ආයෙත් මම මේ වීඩියෝ ක්ලික් කරගන්නවා. ක්ලික් කරන් මෙතනින් edit icon එක ක්ලික් කරන් pencil icon එක ක්ලික් කරන් ආයෙත් මම මෙතනින් advanced settings වලට යනවා. advanced settings වලට ගිහිල්ලා මෙතනින් ආයෙත් පොඩ්ඩක් පල්ලෙහාට ගිහලා බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා audience කියලා එකක්. audience යටතේ ඔයාලට බලා ගන්න පුළුවන්. Is this video made for kids request කියලා තියෙනවා. ඒක යටතේ මේ ඡේදය අවශ්‍ය නම් ඔයාලට කියවන්න පුළුවන්. ඉතින් අරනේ මෙතනවා yes කියලා තියලා තිබ්බොත් බැරි වෙලාවත් මෙතන බැරි වෙලාවත් ඔයා කමෙන්ට් සෙක්ෂන් එකේ මෙතන ලෝ කමෙන්ට් ඔන් කරගෙනත් ඕෆ් වෙලා තිබ්බොත් එහෙම මෙතන එතකොට මේ සෙටින් එක තමයි හදාගන්න තියෙන්නේ. කියන්නේ මේ හේතුවට අනුව තමයි ඔයාගේ සෙටින් එක ඕෆ් වෙන්නේ. මෙතන බැරි වෙලාවත් ඔයා yes කියලා තිබ්බොත් එහෙම මේ වීඩියෝ එක ඔයා ළමයන් සඳහා හදන්නේ. මේ ළමයන් සඳහා තමයි මේ වීඩියෝ එක නිර්මාණය කරන්නේ කියලා. එතන yes කියලා තිබ්බොත් එහෙම ඔයාගේ වීඩියෝ එකට ඔයාගේ යාළුවන්ට කමෙන්ට් දාන්න බෑ. ඒ කියන්නේ YouTube එකෙන් මේක ළමයන් සඳහා හදන්න මේ ළමයන් සඳහා මේ අදහස් සුවමාරු කරගන්න දෙන්න බෑ කියලා YouTube එකෙන් බ්ලොක් කරනවා. ඒ නිසා මෙතන ඔයාලට අවශ්‍ය නම් ඔයාලා ළමයන් සඳහා වීඩියෝ හදනවා නම් මෙතන yes කියලා දුන්නාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි එතකොට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් දාන තැන ඕෆ් වෙනවා. ඔයාලට පුළුවන් මේ සෙටින් එක හදාගන්න. මෙතන ඉස්සරහින් තියෙන පල්ලෙහාට ඉතිතලයක් තියෙනවා. එතන ක්ලික් කරා. මෙතනින් no it's no made for kids කියලා. නෑ මම මේ වීඩියෝ ළමයන් සඳහා හදන්නේ නෑ කියලා සෙටින් එක හදාගෙන සේව් කරගත්තාට පස්සේ ඔයාගේ වීඩියෝ එකේ කමෙන්ට් දාන තැන ඔයාගේ යාළුවන්ට කමෙන්ට් දාන්න පුළුවන් වෙන විදියට මේ කමෙන්ට් සෙක්ෂන් එක ඕන් වෙනවා. ඕන් වුණාට පස්සේ ඔයාගේ යාළුවා අතරේ අදහස් සුවමාරු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ විදිහට තමයි මේ දෙවෙනි ක්‍රමයටත් ගන්න.
මේ ළමයන් සඳහා මේ ගෙනත් තියෙන නීතියට අනුව මේ settings එක හදාගෙන තමන්ගේ comment section එක on කරගන්න. ඉතින් මම කලින් කිව්වා වගේ ඔයාලට අවශ්‍ය නම් එතන yes කියලා දෙන්න පුළුවන්. එතකොට වෙන්නේ ඔයාගේ වීඩියෝ එකට comment දාන්න බැරි වෙන්නේ. ඔයා වීඩියෝ හදලා ළමයන් සඳහා නෙමෙයි නෝ. මෙතන no කියලා දීලා save කරගෙන ලේසියෙන්ම comment section එක on කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේ විදිහට ඔයාලා මේ ක්‍රම දෙක follow කරලා ලේසියෙන්ම ඔයාගේ වීඩියෝ එකේ comment section එක comment දාන තැන on කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් යනකොට මේම දෙයක් ඔයාගේ වීඩියෝස් වලත් වෙලා තියෙනවා නම් ඒ ගැන නොදැන හිටිය කෙනෙක්ට මම හිතනවා අතකනා වීඩියෝ එක ගොඩක් ඉතින් අතකනා වීඩියෝ ගන්න වටිනවා කියලා හිතනවනම් මේ වීඩියෝ ලයික් එකක් දාලා නම්බර කරන්න. අපේ YouTube channel එකට තාමත් එකතු වෙලා නැති කෙනෙක් මේ බලන්න වීඩියෝ එකට පහලින් තියෙනවා රතු පාට subscribe button එක. ඒක ක්ලික් කරපු ගමන් ඊළඟ පැත්තේ මතුවෙන notification bell එක ගැන ක්ලික් කරොත් එහෙම මං ඊළඟට තියෙන වීඩියෝස් ඔයාලඟට මේ ගැන එන්නේ කියලාවත්. ඉතින් අර අද ගෙන වීඩියෝ එක සම්බන්ධව ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාලා යන්න. මේ වීඩියෝ එක නොදන්න යාළුවන්ටත් දැනගන්න. පුළුවන් තරම් ෂෙයා කරන්න. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඊළෙන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්. ජය වේවා.